නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙන් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ. Hi ළමයි, welcome back to my YouTube channel. මම ඉතින් අද ගමනක් යනවා. මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඒක තමයි හේතුව මේ ගමන යන්න. මම උදේ 11ට විතර බස් එකට නැග්ගා. වෙලාවට බස් එකේ එහා පැති සීට් එකේ මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක් හිටියා. ඒක නිසා පාළුවක් හිතුන්නේ අපි දෙන්න කතා කරකරම ගියා. මම පන්නි පිටියෙන් බැහැලා පික්මී එකක් දාගත්තා. මට අද නම් පික්මී එකක් හොයාගන්නත් ගොඩාක් වෙලා ගියා. පික්මී මේ වෙලාවට වැටෙන්නේ නැහැ මේ හරියේ. අනිත් එක හම්බුන පික්මී එකේ අයියා යන තැන හරියට දන්නේ නැතේ කිව්වා. ලොකේෂන් එයාට පෙන්නන්නේ නැතේ කියලා. ඊට පස්සේ ඉතින් පාර හොයාගෙන මම කියාගෙන තමයි ගියේ. ඉතින් එහාට ගියාට පස්සේ ගියපු ගමන් වගේ අනිත් පැත්තට ආපහු අපිට ගමනක් යන්න උනා. අපි දෙන්න බින්චුන් යන හැදුවේ මායි නංගි. අපිට කරන්න වැඩකුත් තිබ්බේ නැහැ. අයියත් යනකොට ගෙදර හිටියේ නැහැ. එයාටත් වැඩ නිසා අපි දෙන්න කරන්න දෙයක් නැති නිසා මෙතනට ආවා. හැබැයි මෙතන සෑහෙන්න පොලිම මම මාතරයකට ගියාට මෙහෙ ඇවිල්ලා නැහැ මේ ෆස්ට් ටයිම්. අපි ඉතින් ඒක ගන්න මං හිතන්නේ පැයකටත් වඩා හිටියා. මට ගත්ත ෆ්ලේවර්ස් දෙක නම් මතක නැහැ දැන්. මොකක් හරි ස්ට්‍රෝබෙරි එකකුයි බ්ලූබෙරි එකකුයි තමයි ගත්තේ. මට මතක විදිහට ස්ට්‍රෝබෙරි ඔරියෝ එකයි බ්ලූබෙරි බොබා එකයි හරි මොකක් හරි තමයි ගත්තේ. මම අර මාත්‍ර ගත්ත එක හරි නැති වුණාට මේක නම් ටිකක් හොඳයි. ඒකට මන් දන්නේ මම මේකේ ෆෑන් කෙනෙක් නන් නෙවෙයි. නංගිට ඕන කිව්ව නිසා තමයි අදත් ගියේ. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා වොෂ් දාලා පොඩ්ඩක් රෙස්ට් කරලා ආපහු හවස කඩේ ගියා. ඉතින් වෙන මොනවා කරන්නද ඉතින් ඇවිද එහාට යනවා මෙහාට යනවා එහෙම තමයි. ඉතින් කන්න මොනවා හරි ගේන්නයි තව ඉදලා ගේන්නයි තමයි අපි ගියේ. ඉතින් එදා දවස මෙහෙම තමයි ගෙවුනේ. තව දෙයක් වුණා. අපේ ලොකු අම්මගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් අපි දෙන්න අයියා තාවට පස්සේ අපි දෙන සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කේක් එකකුයි බීම එකකුයි මොනවා හරි පොඩි දේවල් ටිකක් අරන් එහෙ යන තමයි හැදුවේ. මේ පේනනේ මෙයා මෙතන බිම් වාඩි වෙලා ඉන්නවා. බිම් වාඩි වෙලා කෝල් එකක් ගන්නවා ඇතුලේ කට්ටියට. කොහොම හරි එයාලා දැක්ක අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඊළඟ දවසේ උදේ මම මීට් අප් එකට යන ලෑස්ති වෙලා ඉන්නේ. මගේ කලින් වීඩියෝ එක බලන්න ඔයාලා. මගේ කැම්පස් එකේ මීට් අප් එකට යන්න තමයි මම මෙහෙ ආවේ. ඉතින් බැලුවේ නැත්තම් දැම්ම ගිහින් බලලා ඉන්නේ වීඩියෝ එක. ඉතින් මීට් අප් එක ඉවර වෙන ටයිම් එකට අයියා ඇවිල්ලා හිටියා මාව ගෙදර එක්කන් යන්න. අපි හවස TikTok එකේ තිබු මොකද වීඩියෝ එකක් බලන් කෑමක් හැදුවා. අපි කිව්වට මම නම් නෙවෙයි හැදුවේ නංගි. එයා එක කෑම හදන්න ආසයි. ඉතින් ඒක හදන ගමන් තමයි මේ ඉන්නේ. මං හිතන්නේ මොනවා හරි පොටේටෝ වලින් හදන දෙයක්. නිකන් කට්ලට් වගේ. මට ආපු දවසේ නම් මෙයා රෝමියෝ හදලා දුන්නා. සල්සා බිස්කට් වලින් මොනවා හරි TikTok එකේ තිබ්බේ වයි එක බලලා හදලා දෙනවා. ඉතින් අයියා කිව්වා අපි අද රැට කඩෙන් කමු කියලා. ඒක නිසා මමයි එයයි මොනවා හරි කෑම අරන් එන්න සීෆුඩ් කමු කියලා තමයි කිව්වේ. ඒවා අරන් එන්න අපි ගියා කඩේකට. මෙතන මේ ෂොප් එක නම් මා ලස්සනයි. මම දන්නේ කියන්නේ පොඩි එහෙම පොඩි ලොකු එකක් නෙමෙයි පොඩි එකක්. මගේ ස්ලිපර්ස් ගැන නම් ගණන් ගන්න එපා. මම ෂූස් දෙක දන් ආවේ. මෙහි අයගේ සෙරෙප්පු ඔක්කොම මට ලොකුයි. ඒක නිසා ඉතින් තියෙන දේවල් දාන් ගියා. ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. තවත් vlog එකක් ඉක්මනට අරන් එන්න. මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you.